අදත් මං අලුත් වීඩියෝ එකක් අරන් ආවා. මේක නම් හැබැයි කිචන් එක ගැන තියෙන වීඩියෝ එකක් නෙවෙයි. මේ ඇවිල්ලා අපි පොඩ්ඩක් එළියට ඇවිදින්න ගිය වෙලාවක ගත්තු පුංචි පුංචි වීඩියෝ ක්ලිප්ස් ටිකක එකතුවක්. මං කලින් අප්ලෝඩ් කරපු මගේ කිචන් එකේ වීඩියෝ එකට ඇත්තටම හොඳ ප්‍රතිචාර තිබ්බා. ඉතින් මට ඒ ගැන හරිම සතුටුයි. මොකද මම මේ YouTube එක පටන් ගත්තේ ඇත්තටම ආසාවෙන් කරන්න ඕන හින්දා. ඒ හින්දාද මන්දා සමහරක් වෙලාවට කම්මැලිකමට වීඩියෝස් දාන්නෙත් නැහැ. සමහරක් වෙලාවට හරිම ආසාවෙන් වීඩියෝස් කරනවා. ඉතින් දැන් මට ගොඩාක් අය කමෙන්ට්ස් කරලා තිබ්බා වීඩියෝ එක බලලා තිබ්බ හින්දා හරිම ආස හිතුණා ආයෙම වීඩියෝ එකක් අප්ලෝඩ් කරන්න. ඉතින් ඒ හින්දා තමයි ළඟම තව වීඩියෝ එකක් මම අරගෙන ආවේ. ඉතින් ඔයාලා දැක්කනේ කලින් අපි ගමනක් යන වීඩියෝ එකක් දාලා තිබ්බා. ඒ අපි හස්බන්ඩ්ට නිවාඩු දවසේ සෙනසුරාදාවක පොඩක් එළියට ගියා පුංචි බඩු වගයක් අරන් එන්න. මේ තියෙන්නේ මම සෙන්ටර් පොයින්ට් එකෙන් කිචන් එකට ගත්තු අයිටම්ස් ටික. ඉතින් මේ මග් එක දැක්ක ගමන් මට මාරම ආස හිතුණා. අපි ඇත්තටම සෙන්ටර් පොයින්ට් එකට ගියේ කැන්ඩල්ස් වගේක් ගන්න. හැබැයි ඉතින් මේ මග් එක දැක්කම ගන්න ඕනේ කියලා හිතුණා. මොකද හරිම යුනික් ඩිසයින් එකක් තියෙන පොසිලින් මග් එකක්. ඉතින් ඒක ඔෆර් එකක් දාලා තිබ්බ හින්දා මම ගත්තා. මොකද මම හරිම ආසයිනේ කොෆි බොන්න. ඉතින් මට ආස හිතුණා ඒකේ කොෆි එකක් හදලා බොන්න. ඉතින් මේ පෙන්නන ස්ටේන්ලස් ස්ටීල් පොට් එක නම් ගත්තේ බබාට. මොකද බබාට මට උණු වතුර රත් කරන්න ඕන වුණා. ඒකත් ලිපේ තියලා හොඳට රත් කරන්න ඕන වුණා. ඒ හින්දා තමයි මම මේ පොට් එක ගත්තේ. ඊට පස්සේ මේ පෙන්නන කැන්ඩල්ස් ටික මම ගත්තේ ඇත්තටම බුදු පහන තියන්න. මං ඉස්සරින්දම බුදු පහන තියන්න ගන්නේ මෙන්න මේ වැනිලා ටොෆී කියන ෆ්‍රැග්‍රන්ස් එකේ තියෙන කැන්ඩල්ස්. මාරම සුවඳයි ඒක. අනේ මන්දා මං ඒ සුවඳට කැමති. මොකද සුවඳ කියන දෙයත් කෙනාගෙන් කෙනාට දැනෙන විදිය හරිම සාපේක්ෂයි කියලායි මට හිතෙන්නේ. හරියට අපි කෙනෙක්ගේ ලස්සන දකිනවා වගේ. මොකද මම ජැස්මින් සුවඳට පොඩ්ඩක්වත් කැමති නැති කෙනෙක්. හැබැයි මන් දන්නවා ජැස්මින් සුවඳට කැමති අය ගොඩාක් ඉන්නවා කියලා. හැබැයි මට ඒ සුවඳ හරිම වැඩි සහ හරිම ගඳයි කියලා හිතෙනවා. මොකද මං කැමති හරිම චාම් සුවඳවල් වලට. හිත නිවන සුවඳවල් වලට. ඉතින් දැක්ක නේද? සුවඳත් හරිම සාපේක්ෂයි. ඔන්න ඉතින් ඔයාලට පේනවත් වගේ දැන් මං අරන් එන්නේ සෙෆෝරාගේ මං ගත්තු අයිටම්ස් මොනවාද කියලා පෙන්වන්න. ලංකාවෙත් නම් මට කිසිම ස්කින් කෙයාර් රූටින් එකක් තිබ්බ කෙනෙක් නෙවෙයි. අඩුම තරමේ මම මූණට මොයිස්චරයිසර් ක්‍රීම් ටිකක්වත් ගාලා නැහැ. හැබැයි මෙහි ආවට පස්සේ නම් නිතරම AC එක ඇතුලේ ඉන්නේ. ඒ හින්දා ඉතින් මම මොයිස්චරයිසර් එකක් ගන්න පටන් ගත්තා. ඉතින් මොයිස්චරයිසර් එකයි සන්ස්ක්‍රීම් එකයි තමයි මම මේ දක්වා ගාගෙන ආවේ. හැබැයි මට හිතුණා පොඩ්ඩක් ස්කින් එක ගැන තව චුට්ටක් හිතන්න ඕනේ කියලා. ඉතින් chat GPT රාජයාගේ උදව් අරගෙන මං බැලුවා මගේ ස්කින් එකට ගැලපෙන ප්‍රොඩක්ට්ස් මොනවාද කියලා. ඉතින් එයා මට සජෙස්ට් කරේ මෙන්න මේ කින ඕඩිනරි එකේ නයිසිනමයිඩ් එකයි හයිලුරොනික් ඇසිඩ් එකයි. ඉතින් ඒක මෙහි ගන්න පුළුවන් මන් දන්න තරමින් ඔරිජිනල් ප්‍රොඩක්ට්ස් ගන්න පුළුවන් සෙෆෝරා එකේ. මොකද මෙහිත් තියෙනවා ලංකාවේ වගේම ෆේක් ප්‍රොඩක්ට්ස්. ඉතින් මං ටිකක් සර්ච් කරලා බැලුවාම මට රිසල්ට්ස් ආවේ නම් සෙෆෝරා එකේ ඒගොල්ලෝ කරන්නේ ඔරිජිනල් ප්‍රොඩක්ට්ස් කියලා. ඉතින් ඒ හින්දා තමයි මම මේ දෙක අරන් try කරන්න ඕනි කියලා හිතුවේ. ඉතින් බලමු. මන් දන්නේ මට මේ දෙක හරියටම කියන්නේ හැමදාම උදේ හවස ඇප්ලයි කරන්න පුළුවන් වෙයිද කියලා. හැබැයි මං දැන් ගත්තු හින්දා පුළුවන් තරම් උත්සාහ කරනවා මේ දෙක නිතරම වගේ හොඳ ස්කින් කෙයාර් රූටින් එකක් තියාගෙන මේ දෙකත් ඇප්ලයි කරන්න. ඒ වගේම තමයි හැබැයි මේවා ඇප්ලයි කරාට මදි මං අනිවාර්යයෙන්ම මගේ මේ තේ සහ කෝපි බීම නතර කරන්න ඕනි කියලා හැම වෙලාවෙම හිතනවා. ඒත් ඉතින් අද වෙනකරුත් මට තව මේක නතර කරගන්න බැරි වුණානේ. ඇත්තටම මං කෝපි සහ තේ වලට මාරම විදියට ඇබ්බැහි වෙලා ඉන්නේ. ඉතින් අනේ කොහොම හරි එක නතර කරගන්න ඕනි ඉතින්.
හරි දැන් අපි යමු බබාගේ පැත්තට. මේ පෙන්නන ඇඳුම් සේරම මම ගත්තේ බේබි ෂොප් එකකින්. ඇත්තටම මම මේ ටික ගද්දී රැවටුණා කිව්වොත් හරි. මොකද එයාලගේ කට් අවුට් එකේ දාලා තිබ්බේ රියල් 15 ඉඳලා කියලා. 15යි කියලා මේ හැම එකක්ම. ඉතින් මමත් බිලවත් චෙක් කරන්නේ නැතුව, ඒ කියන්නේ ටැග් එක චෙක් කරන්නේ නැතුව ඉතින් ඔක්කොම ගත්තා. ওই පෙන්නන ටිකම. ඉතින් අනේ අපරාධ කියන්න බෑ. හස්බන්ඩ්නේ පේ කරන්නේ. අපේ හස්බන්ඩ්ට පුරුද්දක් තියෙනවා මම මොනාම හරි දෙයක් වුත් හිතන්නකෝ මං මැටි කිඹුලෙක් පෙන්නුවයි කියලා එයා අරගන්නවා නිකම්වත් අහන්නේ අනේ මේ වගේම වෙන පාට මැටි කිඹුලෙක් ගෙදර ඉන්නව නේද කියලා එහෙම මුකුත් අහන්නේ එයා තමයි ඉතින් එයා ඕන දෙයක් අරන් දෙනවා ඉතින් එයා ඕකේ බිල් එකවත් චෙක් කරලා නැහැ පේ කරලා ඔක්කොම කරලා ඉවරනාට පස්සේ තමයි මම බිල් එක දකිද්දි ඔය එක ටී-ෂර්ට් එකක් රියල් 25ක් වෙනවා ඉතින් මට අයියෝ කියලා හිතුණා මොකද මං රියල් 25යි නම් ගන්නෙ නැහැ. මොකද ඊට වඩා ලස්සන ඇඳුම් ඒ ගානට තෙමු එකෙනුත් මට ගන්න පුළුවන් හින්දා. ඔන්න ඉතින් ඒකට රැවටුණාට පස්සේ මං ඔයාලා අරන් යන්නේ මේ තෙමු එකෙන් ගත්ත ඕඩර්ස් ටික පෙන්වන්න. මම තෙමු එකෙන් බබාටයි මටයි දෙන්නටම ඕඩර් කරගත්තා. හැබැයි මං මෙතන ඔයාලට පෙන්වන්නේ බබාට ගත්තු අයිටම්ස් ටික විතරයි. ඒකිනුත් මම බබාට ගොඩාක්ම ගෙන්න ගත්තේ ලස්සන කියුට් වෙන මේ හෙයර් ඇක්සසරිස් ටික. ඇත්තටම මගේ බබාට තාම කොණ්ඩෙත් නැහැ. එයා දුවෙක් ඒ වුණාට එයාට තාම කොණ්ඩේ නැහැ. මොකද අපි දෙවෙනි පාරට අර තට්ටේ ගහනවානේ. ඒත් එයාට කොණ්ඩේ නැහැ. ඒ වුණාට මට ආස හිතුන හින්දා මම මේවා ගෙනාවා. ඉතින් කොණ්ඩේ වැවෙනවනේ අනේ කවදා හරි කියලා. මේ හරිම ලස්සනයි මේවා. මට මේවා දැන් දකිද්දි මාර මාසයි. මම ඉතින් ඔය කොණ්ඩේ නැති වුණත් එයාගේ ඔය චූටි කොණ්ඩ ගස් අල්ලලා ඉතින් මේවා ගහනවා ඉතින්. හරිම ලස්සනයි යන්නේ. මෙන්න මේ නී ගාඩ් එක. දැන් එයා දන ගන්නවා එක විදිහකට ඉන්නේ නැහැ. බඩු අල්ලන් හිට ගන්නවා. ඉතින් මම මේ නී ගාඩ් එකත් එයාට තෙමු එකකින් ඕඩර් කරගත්තා. මේ ඉතින් තෙමු එකේ නම් මට ගණන් හරිම සාධාරණයි. ඒ වගේම ක්වොලිටි එකේනොත් ප්‍රශ්නයක් නැහැ. හැබැයි බඩු ගද්දී හොඳට කමෙන්ට්ස් කියවලා රිවිව්ස් කියවලා තමයි බඩු ගන්න ඕනේ. ඒ වගේම තමයි මෙයාගේ මාස 6 ෆොටෝ ෂූට් එක කරන්න තමයි මම මෙන්න මේ ලස්සන වෝටර්මෙලන් බැලුන්ස් වගේක් ගත්තේ. ඒ ටික තාම අපි ඒක ගත්තේ නැහැ. ඒ ටිකත් දැන් කරගන්න ඕන. ඉතින් තෙමු එකෙන් ගද්දී අනිවාර්යයෙන්ම ඒ අයිටම් එකට යටින් තියෙන රිවිව් එක කියවන්න. ඩිස්ක්‍රිප්ෂන් එක නැතත් රිවිව් එක කියවන්න. මොකද කියලා හේතුව මං කියන්නම් තව චුට්ටකින්. මෙන්න මේ ඩ්‍රෙස් එක ගත්තෙත් එයාගේ අර මාස 6 ෆොටෝ ෂූට් එකට අනේක මාරම කියුට්. මං ඒක දිහා ගොඩක් දවසක ඉඳන් මගේ කාට් එකට ඇඩ් කරන් හිටියා. ඉතින් මට හිතුණා මේ සැරේ මේ මාස 6 ෆොටෝ ෂූට් එක කරන්න මේක ගන්න ඕනේ කියලා. ඉතින් ඒ හින්දා තමයි මේකත් ගත්තේ. ඉතින් මේක මං හිතන්නේ මේ සම්පූර්ණම ඇඳුමම උනේ රියල් 17යි ගාණක් හරි 20ක් හරි වගේ. ඉතින් ඒකට ඒ ගානට මට නම් ඇත්තටම පාඩු නෑ. මොකද ඒක හරිම ෆැන්සි ලුකින්නේ. ඒ හින්දා මම ඒකට හරිම ආසයි. ඉතින් මං කිව්වනේ අර මං අන්තිමට කියන්නම් කියලා හේතුව තෙමු එකකින් බඩු ගනිද්දි මෙන්න මේක තමයි හේතුව. මොකද ඔයාලා දැක්කා වගේ ඒ චූටි බූල් වෑන් එක මන් දන්නේ එයාලට වැරදිලාද නැත්නම් මට වැරදුනද කියලා මම ආයෙ ගිහින් චෙක් කරහම බැලුවම මට වැරදිලා නැහැ. මොකද ඒගොල්ලෝ කියලා තිබ්බේ 1 පැකට් කියලා. 1 පැකට් එකේ 40 pieces කියලා තිබ්බේ. ඒ හින්දා තමයි මම 1 පැකට් කියලා සිලෙක්ට් කරේ. 1 piece කියලා සිලෙක්ට් කරේ. එයාලා මට එවලා තියෙන්නේ ඔන්න ඔය එකම එක කොණ්ඩ බූල විතරයි. ඉතින් හිතන්නකෝ අනේ එතන ඇත්තට මේ හෙයා බෑන්ඩ්ස් මාරම ලස්සනයි. ඒ දුකයි ඉතින් මට එක හෙයා බෑන්ඩ් එකයි හම්බුනේ ඉතින්. කමක් නෑ ඉතින් බබාට කොණ්ඩෙත් නැහැනේ කියලා හිත හදාගත්තා. ඔන්න ඉතින් දැන් ඔයාලට පේනවා වගේ මේ තියෙන්නේ මගේ ඇඩික්ෂන් එක. ඒ තමයි කොෆි වලට තියෙන ඇඩික්ෂන් එක. මේ මං කෝල්ඩ් කොෆි එකක් බොන්නේ කාලෙකට පස්සේ. මට මතකයි මම ප්‍රෙග්නන්ට් කාලෙත් හස්බන්ඩ්ට හොරෙන් හදාගෙන බොනවා. ඉතින් ගෙදරින්දී එයා දන්නේ නැහැනේ මං කොෆි බොනවා කියලා. සමහරකට ඔය ක්ලිනික් යද්දී හොස්පිටල් එකට යද්දී එහෙමත් ගිහින් ඉති මෙහි තියෙනවා බටිල් කියලා එකක්. ඒකෙනුත් මං හරිම ආසයි. ඒකේ තියෙනවා ෆ්‍රෙන්ච් ලතේ කියලා එකක්. ඒක පුදුම රසයි. මං ඒක අයිස්
ෆ්‍රෙන්ච් ලතේකට තමයි ගොඩක් මාස. ඉතින් ඒක මං හස්බන්ඩ්ගෙන් අහලා ඉතින් ගන්නවා. ඉතින් මං අද එකක් ගන්නම් කියලා. ඉතින් ඒ වගේ අහන්න නැතුවත් ගෙදර ඇවිල්ලා ෂේප් එකේ මේ කොෆීස් හදාගෙන ඔය වගේ බොනවා ඉතින්. මං හරි මාසයි ඔය මේ හෑන්ඩ් බීට් එක නෙවෙයි. ඔකට මොකද්ද කියනවනේ මට දැන් නම මතක නැහැ. ඒකෙන් හදාගෙන ඔන්න ඔය බෝල අයිස් බෝල ට්‍රේ එක තියෙනවා නේද? ඒකත් මං ගත්තේ මේ පාර තෙමු ඕඩේකින්. මං ඔයාලට පින්නුවට වඩා තව අයිටම්ස් ගොඩක් ගත්තා. තව මට කියන්න අමතක වුණා මම බබාට ඔළුවට දාන්න අර හෙඩ් සේෆ්ටි හෙල්මට් එකක් ගත්තා. ඒක ස්පොන්ජ් වලින් හදලා තියෙන. ඇත්තට ඒක නම් මාරම යූස්ෆුල්. මොකද බබා හැම වෙලාවෙම ඔළුව වද්ද ගන්නවා කොහේ හරි කොහේ ඇඳක පුටුවක කොහේ හරි. ඉතින් මට ඒක මාරම වටිනවා. ඉතින් ඒ වගේ ගොඩක් අයිටම්ස් ගත්තා. ඔන්න ඉතින් ආයෙන්නම්කෝ මගේ කෝපි කතන්දරේට. ඔන්න ඉතින් මං අර ගෙනාපු මග් එකේ ඉස්සෙල්ලාම මං ආසම විදියට හදාගත්තු කෝපි එකක් බොන්න යන්නේ. ඇත්තටම මම මෙතන ගියේ හાર્ට් එකක් හදන්න. හැබැයි ඒක හරි ගියේ නෑ. හින්දා පොඩක් රවුන්ඩ් කරලා ගත්තා ඉතින්. එහෙනම් ඉතින් මං ආසම කෝපි එකක් බොන ගමන් අදට නවතින්නයි හදන්නේ. මාව අහන් හිටියට ඔයාලට ගොඩක් ස්තුතියි. පරිස්සමෙන් සතුටින් ඉන්න.